අලුත්ම තොරතුරු දැනගන්න ගොසිප් හිමාපිව දැන්ම සබස්ක්‍රයිබ් කරන්න. ඉතිං වත්තේගම පොලිස් වසමේ යටිරාවන ප්‍රදේශයේ පාලු පාරක අත්හැරල දමා ඉන්නකොට පොලිසිය විසින් බේරගත්ත අවුරුදු 4 දැරිය පරිවාස භාරයට පත් කරලා එම දැරිය පිළිබඳව පරිවාස වාර්තාවක් එන 20 වෙනි දවසට අධිකරණයට ඉදිරිපත් කරන්න කියලා තෙල්දෙනිය මහේස්ත්‍රාත් මහතා වත්තේගම පොලිසියට ඔන්න නියෝග කරලා තියෙනවා. ඒ වත්තේගම පොලිස් ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක කපිල බණ්ඩාර මහතා විසින් ඉදිරිපත් කරපු වාර්තාවක් සැලකිල්ලට ගනිමින් තමයි එහෙම කරලා තියෙන්නේ. ඒ වගේම මෙම දැරිය පිළිබඳ වැඩිදුර වාර්තාවක් අධිකරණයට ඉදිරිපත් කරමින් වින්දිත දැරියට බරපතල ලෙස පහර දීම, බාලවයස්කාර දැරියක අත්හැර දැමීම, බරපතල තුවාල සිදු කර කෘරත්වයට පත් කිරීම සම්බන්ධයෙන් පොලිසිය කරුණු දක්වලා තියෙනවා. ඉතින් කොහොම හරි පොලිසිය අධිකරණයට ඉදිරිපත් කළ කරුණු සැලකිල්ලටගත් විනිසුරුවරයා හිංසනයට ලක්වෙච්ච දැරිය පරිවාස භාරයට පත් කරන්න කියලා නියෝග කරලා තියෙනවා. ඉතින් මෙම දැරියට සිදු කරපු බලපදල පහළ දීම් හේතුවෙන් ඇගේ මුඛයට තුවාල සිදු වී ඇති බැවින් ශල්‍ය කර්මයක් සිදු කිරීමට දැරිය පරීක්ෂා කළ වෛද්‍යවරු නිර්දේශ කරලා තියෙනවා. ඒ වගේම මෙම දැරියට බරපතල ලෙස පහර දී දරුණු අධහිංසනයට ලක් කරන ලද සැකකරුවන් ඉදිරියේදී අධිකරණයට ඉදිරිපත් කිරීම සඳහා වත්තේගම පොලිස් ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂකතුමා වැඩිදුරටත් පරීක්ෂණ පවත්වනවා කියලා තමයි දැනගන්නට ලැබුණේ. ඉතින් මෙවැනි දේවල් ගැන ඉදිරියටත් දැනගන්න අනිවාර්යෙන් channel එක subscribe කරන්න. එහෙනම් අලුත් gossip එකක් එක්ක හමු වෙනතුරු හැම දිනකටම සුබ දවසක් වේවා.